හලෝ හලෝ මේ අර සර්වන්ට්ලා අර ගෙවල් හොයලා දෙන ඒජන්සි එකෙන්ද නේ? ඔව් මේ කොහෙද මේක තියෙන්නේ? පානදුරේ තියෙන්නේ. පානදුරේද? අච්චා. කොහෙද? නෑ මම මේ ගම්පහ. අපි ගම්පහට දෙනවා මිස් අපිට දැන් වීඩියෝ කෝල් අරන් ඉන්ටර්වයුව කරලා මේ බස් එක එවන්න පුළුවන් නේද? කොහොමද ඔයාලගේ එහෙම කට්ටිය ගන්නව නම් කොහොමද එයාලට ළඟ charge කරන්නේ කොහොමද එයාලා? මොනවාද මිස්ටර් කරගන්න තියෙන වැඩ? මට නම් එහෙම ලොකු වැඩක් නෑ. මම ශ්‍රී ලංකන් යාලෙන්ගේ වර්ක් කරන්නේ මේ මහත්බන්ද අට ගියා. බබාලා දෙන්නව බලාගෙන ගෙදර චුට්ටක් අස්පස් කරන් ඉන්න එච්චරයි තියෙන්නේ. වෙන මොනවත් වැඩක් නෑ කරන්න. බබාලා චූටි බබාලාත් නෙමෙයි එක්කෙනෙක් මේ 5 වසරේ අනිත් එක්කෙනා මේ නර්සරි. 5 වසරයි 5 වසරේ මේ නර්සරි බබෙක් ඉන්නේ. අරත් අවුරුදු 5යි දැන්. තට්ටු දෙකේ ගියද්ද මිස්? නෑ නෝමල් තනි තට්ටුවේ නෝමල් ගියා. කේම ලොකු අත් ඉඩකඩ තියෙන එකක් නෙමෙයි. පොඩ්ඩක් ගේ දොරස් කරගෙන ඉන්න කරන්නයි තියෙන්නේ. බබාලා දෙන්න බලාගෙන ඉවරන්ට කවලා මම ෂිෆ්ට් එකට වැඩ කරන්නේ. මම රැට යනවනේ. රැට ගියාම පස්සේ මම ආයෙ එන්නේ ඊට පහුවෙන්ද උදේ එන්නේ ආයෙ ගෙදර. එතකොට බබාලා දෙන්නට ඉස්කෝලේ දිනකොට ඒ දෙන්නව කිල්ලෑස්ති කරලා ඒ දෙන්නට කන්න මොනවද හදලා ඒ දෙන්නා පාරට පොඩ්ඩක් ගිහින් දාන්න ඕනි වෑන් එකට. ඔන්න ඔය පොඩි වැඩ ටිකක් කරගන්න තමයි තියෙන්නේ. ලොකු දේවල් නෑ. මිස් වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්න? කමන්නේ 50ක 55ක ඒ වගේ මැදි වයසක වගේ 55කට කුණක් කමන්නේ. ටිකක් අර අම්මා කෙනෙක් වගේ ඉන්න කෙනෙක්. සැලරි එක මිස් 60ක් වගේ දෙන්න පුළුවන්ද? 60ක්ද ඔයාලා ඉල්ලන්නේ ඊට 60 ඕකනේ මිස්. මෙහෙමයි අපේ සර්විස් එක යන්නේ WhatsApp group එකක් කරා මිස්. හරිද? ඒ group එකට සම්බන්ධ වුණාම මිස්ගේ ෆෝන් නම්බර් එක group එකේ ඉන්න කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. ඒ වගේම තමයි මිස්ටත් ඒ group එකේ ඉන්න අයගේ ෆෝන් නම්බර්ස් පේන්නේ නැහැ. මිස්ලා වගේ කස්ටමර්ස් ලේකේ ඉන්නේ. එතකොට දැන් අපේ ආයතනයේට එන හැම ප්‍රොෆයිල් එකක්ම අපි ඒ group එකට දානවා. දාන්නේ ෆොටෝස්, වයස, යා බබාලට කැමතිද අකමැතිද, ගෙවල් දොරවල් වයස හැම දෙයක්ම කාරණා 50ක් විතර තියෙනවා. හොඳ ප්‍රොෆයිල් එකක් දානවා. ඒතර මිස් ඒක බලලා ඉවරලා මිස් හිතුනොත් මේ ගෑනු කෙනා මට හොඳයි කියලා අපි කෙනෙක් තියෙන්නේ ඒ ප්‍රොෆයිල් එකට ලයික් එකක් දාන්න විතරයි. ඒක වීඩියෝ කෝල් එකක් කරන් දෙනවා. මිසුත් කතා කරලා කැමති නම් අපි ගෙදරට එවනවා. දාන්නකො මම වෙනම කතා කරගන්න. හරි. හරි thank you.